මම මදුෂාන් චන්ද්‍රජිත් කැඳවුම්කරු අන්තර්විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය අද මේ මාධ්‍ය හමු ගන්න හේතුණු කාරණය තමයි රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ සමාලෝචනය කිරීමේ නිලධාරී කමිටු වාර්තාව නමින් මේ මොහොත වෙද්දී ආණ්ඩුව විසින් සකස් කරපු කමිටු වාර්තාවක් තියෙනවා. මේ කමිටු වාර්තාව ඉදිරිපත් කරන්නේ 2025 අවුරුද්දේ 3 වෙනි මාසේ 17 වෙනිදා කැබිනට් මණ්ඩලයට. එතකොට මේ කමිටු වාර්තාව තුළ රටේ වාණිජමය නොවන රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් පෞද්ගලීකරණය සම්බන්ධව නිර්දේශ ඉදිරිපත් කරනවා. මේක ඇතුළේ තියෙනවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවා. මෙන්න මේ සියල්ල සම්බන්ධව කරුණු අනාවරණය කරන තමයි අද දවසේ මේ මාධ්‍ය හමුව ගන්න. 2024 අවුරුද්දේ 12 වෙනි මාසයේ 13 වෙනිදා ජනාධිපතිවරයා විසින් යොමු කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයකට අනුව අංක 24 ඇලයිරක් 2198 ඇලයිරක් 801 ඇලයිරක් 0.08 මේ කියන අංක දරන අමාත්‍ය මණ්ඩල සංදේශයක් මගින් යොමු කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයකට 2024 අවුරුද්දේ 12 වෙනි මාසයේ 18 වෙනිදා කැබිනට් අනුමැතිය ලැබෙනවා. මේ කැබිනට් අනුමැතිය ලැබෙනවා. ඒකට අනුව තමයි මෙන්න මේ කියන කමිටුව පත් කරන්නේ. මෙන්න මේ කමිටුව පත් කරන්නේ රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ සමාලෝචනය කිරීමේ නිලධාරී කමිටු වාර්තා. එතකොට මේ කමිටුවේ ප්‍රධානියා වෙන්නේ රටේ අග්‍රාමාත්‍යවරියගේ ලේකම්. ඒතර අග්‍රාමාත්‍ය ලේකම් තමයි මේ කමිටුවේ ප්‍රධානියා වෙන්නේ. එතකොට ඒ කමිටු වාර්තාවෙන් නිර්දේශ ප්‍රමාණයක් ඉදිරිපත් කරනවා. ඒ සම්බන්ධව අපි අවධානය යොමු කරමු. මුලින්ම මේ කමිටු වාර්තාව හදන්න කමිටුව හදන්නේ 2024 අවුරුද්දේ 12 වෙනි මාසේ 24 වෙනිදා කමිටුවේ ප්‍රධානියා විදිහට අග්‍රාමාත්‍ය ලේකම්වරයා නම් කරනවා. ඒ කමිටුවේ පළවෙනි රැස්වීම තියෙන්නේ 2024 අවුරුද්දේ 12 වෙනි මාසේ 27 වෙනිදා. වාර්තාව නිකුත් කරන්නේ කමිටුවෙන් සකස් කරන වාර්තාව නිකුත් කරන්නේ 2025 අවුරුද්දේ 3 වෙනි මාසේ 17 වෙනිදා. මේ කමිටු වාර්තාව තුළ කමිටුව මගින් රජයට අයිති ආයතන 166ක් පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කරනවා. මේකෙන් මේ ආයතන 166න් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කැඳවීම කරද්දී නැත්නම් ඒක විමර්ශනය කරගෙන යද්දී ඒ කමිටුව ඉදිරියට ගෙන්නන්නේ ආයතන 17යි. ආයතන 166කට අවශ්‍ය යෝජනා නිර්දේශ ඉදිරිපත් කරන්න හදපු කමිටුවෙන් ආයතන ගෙනල්ලා ප්‍රශ්න කරන්නේ 17යි. ඉතිරි 149ම කිසිදු අවස්ථාවක ආයතනවල ප්‍රධානීන් ගෙනලා මේ සම්බන්ධ විමර්ශනයට සම්බන්ධ කරගෙන නැහැ. මේ නිර්දේශ ඉදිරිපත් කිරීම සම්බන්ධ ඔවුන්ගේ අදහස් යෝජනා සලකලා නැහැ. එතකොට නිසා බරපතල ප්‍රශ්නයක් තියෙනවා. දැන් ආයතන 166කට අදාළ නිර්දේශ ඉදිරිපත් කරන්න හදපු කමිටුවක නිර්දේශයම ඉදිරිපත් කළා තියෙනවා. ඒ කමිටුව ඉදිරියට ගෙනල්ලා තියෙන්නේ ආයතන 166 අතරින් ආයතන 17ක ප්‍රධානීන් විතරයි. ආයතන 149කම ප්‍රධානීන් කැඳවල නැහැ. ඒ වගේම තමයි මහජන අදහස් විමසීමක් කියලා සිද්ධ කරලා තියෙනවා. මේකේ වාර්තාව වෙන සඳහන් වෙනවා පුවත්පත් දැන්වීමක සඳහන් කරලා තිබ්බා කියලා. අපි නම් එහෙම එකක් දැක්කෙත් නැහැ. මොන පුවත්පතේද එහෙම එකක් ගියේ කියලා අපි දන්නෙත් නැහැ. ඒතර මේ වගේ ප්‍රශ්නයක් තියෙද්දි මේ වාර්තාවේ සඳහන් වෙනවා මහජන අදහස් විමසුවා කියලා. හැබැයි මේ මහජන අදහස් වලින් මහජන අදහස් 1723ක් ලැබිලා තියෙනවා. මේ 1723න් 1637ක්ම ලැබිලා තියෙන්නේ ආයතන 3ක් සම්බන්ධව. ඒ කියන්නේ මේ කමිටු වාර්තාව හදන්නේ රාජ්‍ය ආයතන 166ක් සම්බන්ධව නිර්දේශ ඉදිරිපත් කරා. ඒ 166න් මහජන අදහස් ලැබිලා තියෙන්නේ මහජන අදහස් ලැබිලා තියෙන ආයතන 3ක් සම්බන්ධව විතරයි. දැන් මේක මාර ප්‍රශ්නයක්. සහ අනිත් එක තමයි මෙතන හරියට මහජන අදහස් විමසීමක් කිසිම අවස්ථාවක සිද්ධ කරලා නැහැ. ඒ වගේම තමයි මේ රාජ්‍ය ආයතන 166 අතරින් රාජ්‍ය ආයතන 13ක් ඈවර කිරීමට යෝජනා කරලා තියෙනවා. ඒ ඈවර කරන්න යෝජනා කරලා තියෙන රාජ්‍ය ආයතන අතර තියෙනවා ලක්ෂ 700 මගඩගුම. ඒතර මේ වගේ ආයතන තියෙනවා මෙන්න මේ ඈවර කරන්න යෝජනා කරපු ආයතන 13 ඇතුළේ. ඉතින් ඒ නිසා මෙතන බරපතල ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ පෞද්ගලීකරණය දිගින් දිගටම සිද්ධ වෙනවා. රනිල් වික්‍රමසිංහලා ගෙන ආපු ඊට කලින් ඉඳපු පාලකයෝ ගෙන ආපු පෞද්ගලීකරණය තමයි දැන් මේ මොහොතේදී දිගින් දිගටම සිද්ධ වෙමින් යන්නේ. ඒ වගේම තමයි තව දුරටත් රාජ්‍ය ආයතන 13ක් අර විදිහට ඈවර කරන්න සූදානම් වෙද්දී රාජ්‍ය ආයතන තවත් ගණනාවක් පෞද්ගලීකරණය කරන්න යෝජනා කරනවා. මේ පෞද්ගලීකරණය කරන්න යෝජනා කරන රාජ්‍ය ආයතන අතර තියෙනවා වියලවි මණ්ඩලය. දැන් පහුගිය කාලවකවානුවේ බරපතල විදිහට සාකච්ඡාවට ගෙනිච්ච ආයතනයක් තමයි වියලවි මණ්ඩලය කියලා කියන්නේ. මොකද මේ රටේ ජනතාවට අහස උසට
හාල් කන්න සිද්ධ වුණාට පස්සේ මේ වී අලෙවි මණ්ඩලය නැත්තම් රජයේ සතුව වී ගබඩා හරි හැටි නොමැති වීම සම්බන්ධ සාකච්ඡාව ගොඩක් ඉදිරියට ආවා. එතකොට මේ මොහොත වෙද්දී අනුර කුමාර දිසානායකලා ඊට පස්සේ මේ ශේෂ්ත්‍රයන් වලට අදාළ මැති ඇමතිවරු හැමෝම ඉදිරියට ඇවිල්ලා කියපු කතාව තමයි අපි රජයට වී මිලදී ගැනීම වඩාත් පුළුල් කරනවා කියන්නේ. එතකොට දැන් එහෙම මිලදී ගන්න තියෙන තැනක් නේ වී අලෙවි මණ්ඩලය කියන්නේ. එතකොට මේ වී අලෙවි මණ්ඩලය පෞද්ගලීකරණය කරන්න හදනවා. දැන් මේක හොඳට යනවා. ඒ කියන්නේ ඩල්ලි සිරිසේනලාට මේ කට්ටියට මොන හොඳට වී හාල් මාෆියාව කරගෙන යන්න. එතකොට දැන් මේ ඉදිරියට වෙන්නේ වී අලෙවි මණ්ඩලයත් ඇවිල්ලා මෙන්න මේ වගේ හාම්පුත්තු මිලදී ගන්න එක. මේ වගේ බිස්නස් කාර්යය ඇවිල්ලා මහා පරිමාණ ජාවාරම් කාර්යය ඇවිල්ලා මිලදී ගන්න එක තමයි වෙන්නේ. එතකොට හොඳට තියෙයි. රටේ මිනිස්සුන්ට හාල් කිලෝ එකක් විශාල මුදලක් වේදම් කළා තමයි මින් ඉදිරියේදී කන්න සිද්ධ වෙන්නේ. එතකොට මේ වගේ තත්ත්වයක් තියෙනවා. ඊට පස්සේ අනිත් එක තමයි චිත්‍රපට සංස්ථාව සුගතදාස ක්‍රීඩාංගණය මෙන්න මේ වගේ ආයතන පවා පෞද්ගලීකරණය කරන්න මේ කමිටු වාර්තාවෙන් යෝජනා කරනවා. ඒ වගේම තමයි දැන් මේකේ තියෙන වෙන මේ වෙන දෙයක්. ඒ තමයි මේ කමිටු වාර්තාවේ මෙවැනි ආයතන ඈවර කරන්න යෝජනා කරද්දී ඊට පස්සේ පෞද්ගලීකරණය කරන්න යෝජනා කරද්දී ඒ වගේ අරමුණු සියල්ලම යෝජනා වෙනස් කරන්න යෝජනා කරද්දී මේ රාජ්‍ය ආයතන ඇතුලේ තියෙන විශේෂ ආයතනයක් තමයි අධ්‍යාපන ශාස්ත්‍රයට සම්බන්ධ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අරමුණු වෙනස් කරන්න මේකෙන් යෝජනා කරනවා. පැහැදිලිව සඳහන් කරලා තියෙනවා මෙන්න මේ විදිහට. මම ඔබට ඒක උපුටලා දක්වන්නම්. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට අදාළව කමිටුව ඉදිරිපත් කරපු නිර්දේශයේ තියෙන මෙන්න මේ විදිහට. ඒ වචනෙන්ම කියනවා නම් එහෙම දේශීය උසස් අධ්‍යාපන ආයතන මෙන්ම විදේශීය විශ්වවිද්‍යාල හා අනුබද්ධව පාඨමාලා පවත්වන දේශීය පෞද්ගලික ආයතනවල තත්ත්වයේ ආරක්ෂණය. එම පාඨමාලා අනුමත කිරීම සහතික කිරීම සඳහා බලයලත් නියාමන ආයතනයක් වශයෙන් ශක්තිමත් කිරීම. එතකොට දැන් හරි පැහැදිලි මේකේ නිර්දේශ විදිහට තියෙන්නේ පෞද්ගලික ආයතනවල තත්ත්වය ආරක්ෂණය කිරීම. ඒ කියන්නේ දැන් ඔබට මතකැති මීට වසර ගණනාවකට කලින් QAAC ආවා. උසස් අධ්‍යාපන තත්ත්ව සාතික කිරීමේ සහ ප්‍රතිදනය කිරීමේ පනත් කෙටුම්පත. එතකොට මේකට රටේ ශිෂ්‍යයන්ගෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් අනධ්‍යයන සේවක සහෝදරුන්ගෙන් වෘත්තීය සමිති වලින් නිදහස් අධ්‍යාපනයේ අගය කරන ජනතාවගෙන් බරපතල විරෝධයක් ආවා මේ පැවතිච්ච ආණ්ඩුවලට. එතකොට එහෙම තමයි QAAC එක අකුල ගන්න සිද්ධ වුනේ. දැන් ඒකෙදි යෝජනා කරපු උපක්‍රමයම දැන් මේ මොහොත වෙද්දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නිර්දේශ කරනවා. ඉතින් ඒ නිසා මේක බරපතල ප්‍රශ්නයක් විදියට අපි දකිනවා ශිෂ්‍ය ව්‍යාපාර විදියට. ඒ වගේම තමයි දැන් මෙතන තවත් කියනවා මෙන්න මේ වගේ දෙයක්. නියාමන ආයතනයක් වශයෙන් මේක ශක්තිමත් කරනවා කියලා. ඒතකොට දැන් නියාමන ආයතනයක් කියලා කියන්නේ අපි දන්නවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට මූලික වගකීම් කිහිපයක් තියෙනවා. මූලික කාර්යභාරයන් කිහිපයක් තියෙනවා. ඒ අතරේ තියෙන ප්‍රධානම එකක් තමයි රාජ්‍ය විශ්වවිද්‍යාලවලට අවශ්‍යතාවයේ පරිදි මුදල් වෙන් කිරීම කියන එක. එතකොට මේ මුදල් වෙන් කිරීම කියන කාරණයෙන් බැහැර වෙලා මේක නියාමන ආයතනයක් බවට පත් වුණාට පස්සේ සිද්ධ වෙන දේ තමයි පාඨමාලා විකුණලා තමයි ඒ විශ්වවිද්‍යාලවලට අවශ්‍ය මුදල් හොයාගන්න වෙන්නේ. ඒ කියන්නේ විශ්වවිද්‍යාලයට අවශ්‍ය මුදල් විශ්වවිද්‍යාලය තුලින් සම්පාදනය කරගන්න සිද්ධ වෙනවා. එතකොට එහෙමනම් මොනවද විශ්වවිද්‍යාලවලට කරන්න තියෙන්නේ? පාඨමාලා විකුණන්න පුළුවන්. හරි. ඒකනේ දැන් මේ මොහොතේදී සාකච්ඡා වෙමින් යන්නේ. රාජ්‍ය විශ්වවිද්‍යාලවල පාඨමාලා විකුණන්න ඕනේ කියලා කියනවා. එතකොට ඒකට මුලින් කියනවා විදේශීය ශිෂ්‍යයන්ට ආයෝජන මුදල් ටිකක් එකතු කරගෙන විදේශ විනිමය ටිකක් ගෙන්න ගන්න විදේශීය ශිෂ්‍යයන්ට යම් ප්‍රමාණයක් විවෘත කරමු කියලා. එතකොට දැන් ඕක අවසානයේ ගිහිල්ලා නතර වෙන තැන තමයි දේශීය ශිෂ්‍යයන්ට පවා රාජ්‍ය විශ්වවිද්‍යාල මහජන බදු මුදල් වලින් ක්‍රියාත්මක වන විශ්වවිද්‍යාලවලට මුදල් ගෙවලා තමයි ගිහිල්ලා අධ්‍යාපනය ලබා ගන්න සිදු වෙන්නේ. එතකොට ඒකේ මූලික පියවරක් තමයි මෙන්න මේ විදිහට යෝජනා කරන්නේ. ඒ යෝජනාව සිද්ධ කරන්න නම් නිශ්චිතව පාඨමාලා විකුණලා තමයි මුදල් හොයාගන්න සිද්ධ වෙන්නේ. ඊට පස්සේ අපි බලමු තව මුදල් හොයාගන්න විදියක් මොනවද කරන්න පුළුවන් කියලා. අපිට පුළුවන් විශ්වවිද්‍යාලවල තියෙන දේපොළ කුලියට දෙන්න. විශ්වවිද්‍යාලවල තියෙන දේපොළ කුලියට දීලා මේව කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ අනිත් එක තමයි සිසුන්ටයි ආචාර්යවරුන්ටයි සිද්ධ වෙනවා මුදල් හොයන විවිධ ව්‍යාපෘති කරන්න විශ්වවිද්‍යාලවල. දැන් ඔබට මතක ඇති පහුගිය කාල සීමාවේදී රනිල් වික්‍රමසිංහ ගෙනාව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව කියලා යෝජනාවලිය. මේක අධ්‍යාපන ප්‍රතිපත්තිය උඩු යටිකුරු කිරීමක් ලංකාවේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය මුළුමනින්ම කෙලෙසීමක්. ඒතකොට මේකට දැන් මේ ආණ්ඩු බලය අරගෙන ඉන්න ජාතික ජනබලවේගය පවා මේ මොහොතේදී විශාල වශයෙන් විරුද්ධ වුණා. ඒ වගේම තමයි ශිෂ්‍ය ව්‍යාපාරයේ ප්‍රමුඛ ප්‍රගතිශීලී බලවේගවල සටන් නිසා ඒක අකුල ගන්න සිද්ධ වුණා. ඒතකොට මේ ආණ්ඩුව බලයටපත් වුණාට පස්සේ පැහැදිලිවම ඒ ආපු බලපෑම නිසා මේක අකුල ගන්නවා කියලා ප්‍රසිද්ධියේ ප්‍රකාශ පවා කරා. ඒතකොට ඒ නිසා දැන් ඒක යට වෙලා තියෙන්නේ. හැබැයි මේ මොහොත වෙද්දී ඒ කියන්නේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවේ තිබිච්ච නිර්දේශ වෙන විදිහකට ක්‍රියාත්මක කරන්න යනවා. නැත්නම් ඒ විදිහටම වෙන ආණ්ඩුවක් යටතේ ක්‍රියාත්මක කරන්න යනවා. දැන් රනිල් වික්‍රමසිංහලාට ජනතා වරමක් තිබුණේ නැහැ මේව කරන්න.
හැබැයි දැන් මේ ජාතික ජනබලවේග ආණ්ඩුවට ජනතා වරමක් තියෙනවනේ. මේ තියෙන ජනතා වරම භාවිතා කරන්නේ අධ්‍යාපනයේ ඇතුළු අනෙකුත් සියලු රාජ්‍යංශය පෞද්ගලීකරණය කරන්නේ. ඒතකොට පෞද්ගලීකරණයම තමයි මෙයාලගේ ආර්ථික වැඩපිළිවෙල වෙලා තියෙන්නේ. ඉතින් ඒක තමයි රනිල් වික්‍රමසිංහලා කිව්වේ. ඒක තමයි ඊට කලින් ඉඳපු පාලකයෝ කිව්වේ. ඉතින් ඒ පාලකයන්ගේ වැඩපිළිවෙලෙයි මේ ආණ්ඩුවේ අලුත් වැඩපිළිවෙලෙයි කිසිම වෙනසක් නැහැ. අපිට ඒක තමයි අවබෝධ කරගන්න තියෙන කාරණා. ඊට පස්සේ අනිත් එක පැහැදිලිවම මේ විදිහට ගියාට පස්සේ රජය උසස් අධ්‍යාපනයට වියදම් කිරීමෙන් මුළුමනින්ම ඉවත් වෙනවා. රජය උසස් අධ්‍යාපනයට දරන වගකීමෙන් මුළුමනින්ම ඉවත් වෙන එක තමයි මේකේ අවසාන අන්තය විදිහට අපිට සනිටුහන් කරන්න තියෙන්නේ. ඒ වගේම තමයි දැනට පවතින විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අරමුණු වෙනස් කරන්න මේක යෝජනා කරනවනේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අරමුණු පැහැදිලිව වෙනස් කරන්න මේක යෝජනා කරනවා. එතකොට අරමුණු පැහැදිලිව වෙනස් කරාට පස්සේ දැන් බරපතල ප්‍රශ්නයක් එනවා. ඒ වෙනුවට තමයි මෙන්න මෙවැනි නිර්දේශ ඉදිරිපත් කරපු විවිධ ආයතන නිර්මාණය වෙයි. නැත්තම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවම දැන් තියෙන අරමුණු වලින් බැහැර කළා වෙනත් විදිහකට වෙනත් ආයතනයක් විදිහට පවත්වගෙන යයි. එතකොට ඒකට අවශ්‍ය නිශ්චිත පනත් ඇවිල්ලා ඒකට නීතිමය තත්ත්වයන් හැදේ. එතකොට දැනට තියෙන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කියලා කියන්නේ රටේ සාපේක්ෂ ස්වාධීනත්වයක් තියෙන ආයතනයක්. මේ සාපේක්ෂ ස්වාධීනත්වයක් තියෙන ආයතනය අපි කියන්නේ ඒක පරමාදර්ශී හොඳම ආකෘතිය කියලා. හැබැයි යම් මට්ටමකට විශ්වවිද්‍යාලවලට සාපේක්ෂ ස්වාධීනත්වයකින් යුතුව පවතින විදිහක් හදලා දෙන ආයතනය තමයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව. ඒතර මේකේ විවිධ දුර්වලතා තියෙනවා. ඒ විවිධ දුර්වලතා තිබියදී වුවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ඉතා සාධනීය මැදිහත් කිරීම කරනවා. ඒ වගේම තමයි දැන් පහුගිය ආණ්ඩු හැම එකක්ම උත්සාහ කරා මේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව එක්ක නැති කළා දාන්න. එහෙම නැත්නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව එහෙ තිබියදී ඊට ඒකට සමාන්තර බලය තියෙන වෙනත් ආයතන ස්ථාපිත කරන්න හැදුවා. එහෙම නැත්නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අභිබවල යන බලය තියෙන වෙනත් ආයතන පිහිටවන්න උත්සාහ කරා. අපි ඔබට උදාහරණ කිහිපයක් කියන්නම්. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විදිහට කටයුතු කරන කාලේ විජේදාස රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් යුතුව කමිටුවක් හැදුවා. මේ කමිටුවේ යෝජනා කරා ජාතික උසස් අධ්‍යාපන කොමිෂන් සභාව කියලා එකක් හදන්න ඕනේ කියලා. එතකොට මේ ජාතික උසස් අධ්‍යාපන කොමිෂන් සභාවෙන් යෝජනා කරපු දේ තමයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සම්පූර්ණයෙන්ම අයින් කරලා ඒ වෙනුවට ජාතික උසස් අධ්‍යාපන කොමිෂන් සභාවක් ගේනවා කියන එක. එතකොට මේ ජාතික උසස් අධ්‍යාපන කොමිෂන් සභාවට කරන්න හදපු වෙනස්කම උනේ පෞද්ගලික විශ්වවිද්‍යාල. එහෙම නැත්නම් තැන් වල හන්දි ගානේ තියෙන පෞද්ගලික උපාධි කඩ නෛතිකමය වශයෙන් පිළිගනිමින් ඒවාට සැබෑ පැවැත්මක් තහවුරු කරලා දෙන එක තමයි කරන්න උත්සාහ කරේ. එතකොට ඒකේ තිබ්බෙත් මේ වගේම දෙයක්. ඊට පස්සේ අනිත් එක තමයි QAAC අපි දැනුත් සඳහන් කරපු QAAC උසස් අධ්‍යාපන තත්ත්ව සාධක කිරීමේ සහ ප්‍රතිතනය කිරීමේ පනත් කෙටුම්පත. ඒ වගේම තමයි ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව රටේ දැවැන්ත විරෝධයක් ආපු ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව. ඒතකොට මේ සියල්ලගෙම ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවත් ගෙනාවේ මේ රනිල් වික්‍රමසිංහලම තමයි. එතකොට මේ සියල්ලගෙම යෝජනා කරේ මෙවැනි වැඩපිළිවෙළවල්ම තමයි. ඉතින් ඒ නිසා මෙතන බරපතල ප්‍රශ්නයක් අපිට තියෙනවා. ඒ වගේම තමයි දැන් මෙන්න මේ විදිහේ දෙයක් අපි සඳහන් කරන්නත් ඕන. දැන් මේ කමිටුව ප්‍රෝඩාවක් විදිහට අපි සඳහන් කරමු. මොකද මේ කමිටුව මුලින්ම නිර්මාණය කරන්න මේ කමිටුවේ පළවෙනි රැස්වීම ගන්නේ 2024 අවුරුද්ද 12 වෙනි මාසේ 27 වෙනිදා. ඊට පස්සේ මේ වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නේ 2025 අවුරුද්ද 3 වෙනි මාසේ 17 වෙනිදා. ආසන්න වශයෙන් මාස 3ක මාස 3මාරක විතර කාල සීමාවක් තියෙනවා. දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි රටේ ආයතන 166ක් සම්බන්ධව කොහොමද මෙවැනි කමිටුවක් මාස 3කින් නිර්දේශ ඉදිරිපත් කරන්නේ? මේ ආයතන 166ම සම්බන්ධ සම්පූර්ණ අධ්‍යයනයක් කොහොමද සිද්ධ කරන්නේ? අනිත් එක මේ කමිටුවේ ඉන්න විශාල නිලධාරීවරු පිරිසක්, බහුතර නිලධාරීවරු පිරිසක් අමාත්‍යාංශ ලේකම්වරු. දැන් මේ අමාත්‍යාංශ ලේකම්වරුන්ට අමාත්‍යාංශ කරන්න තියෙනවා. තමන්ට පැවරිච්ච අමාත්‍යාංශ වල නිශ්චිත කාර්යභාරයන් තියෙනවා. වැඩ කන්දරාවක් තියෙනවා. ඒ වැඩ කන්දරාවක් තියෙද්දි තව රාජ්‍ය ආයතන 166ක් සම්බන්ධව කොහොමද මාස 3කමාරක කාල සීමාවක් ඇතුලේ විමර්ශනය කරේ? ඒ නිසා නිශ්චිතයි මේ කමිටුවම ප්‍රෝඩාවක්. මේ කමිටුව විසින් මේව අධ්‍යයනය කළා නැහැ. ඒ වෙනුවට මේක පහුගිය රනිල් වික්‍රමසිංහලා එකඟ වෙලා ඉදිරිපත් කරපු IMF වැඩපිළිවෙලෙන් ආපු නිශ්චිත තීරණයක් විදිහට අපි හඳුන්වන්න කැමතියි. මොකද IMF වැඩපිළිවෙලට අනුව දැනටම කියලා තියෙනවා රාජ්‍ය ආයතන 420කට ආසන්න ප්‍රමාණයක් පෞද්ගලීකරණය කරන්න හරි ඈවර කරන්න හරි මේ සියල්ලගෙන් අවශ්‍ය දේවල් කරන්න කියලා. එතකොට ඒකේ මූලික පියවර තමයි ආයතන 166ක් මෙන්න මේ විදිහට අරමුණු වෙනස් කරලා පෞද්ගලීකරණයට ප්‍රතිව්‍යුහගතකරණය නමින් ඉදිරියට අරගෙන එන්න. සමහර ඒවා වහලම දාන්න යෝජනා කරනවා. ඒ නිසා නිශ්චිතයි මේ කමිටුව නිශ්චිත අධ්‍යයනයක් කරලත් නැහැ.
ඒ වගේම තමයි දැන් මෙතන රටේ මහ ජනතාවගේ කිසිදු අදහස් විමසීමක් මේක කරලත් නැහැ. දැන් මේකේ පුවත්පත් වාර්තාවක් දැම්ම කියලා කියනවා දවස් 17ක කාලයක් දීලා ඒ පුවත්පත් වාර්තාවට අනුව ජනතාවට අදහස් විමසන්න කියලා. හැබැයි මේකට විශ්වවිද්‍යාල ආචාර්යවරු ආවේ නැහැ. මේකට අන්තරය ආවේ නැහැ. මේකට රටේ ශිෂ්‍ය ව්‍යාපාරය ආවේ නැහැ. මේකට අනධ්‍යයන සේවක සහෝදරයෝ ආවේ නැහැ. මේකට මේ ආයතන වලට සම්බන්ධ ඊට පස්සේ අධ්‍යාපන ශාස්ත්‍රයට සම්බන්ධ අනෙකුත් වෘත්තීය සමිති කවුරුවත් මේවට ආවේ නැහැ. එතකොට එහෙම ඇවිල්ලා නැතුව මේ ආණ්ඩුවේ මහජන අදහස් විමසුමා කියලා කියන්නේ පැහැදිලිවම ප්‍රෝඩාව. ඒ වගේම තමයි අපි මේ ආණ්ඩුවට කියනවා දැන් මේ ආණ්ඩුවට කිසිම ජනතාවරමක් නැහැ. මෙවැනි තීන්දුව తీරන හදන්න. මෙවැනි තීන්දුව తీරන යෝජනා කරන්න. ඒ නිසා නිශ්චිතව මේක රටේ ජනතාව ඉස්සරහට ගිහිල්ලා මේ සම්බන්ධව අහන්න ඕනේ. මේවා කරන්නද නැද්ද කියලා. රටේ ජනතාව ඉස්සරහට ගිහිල්ලා පැහැදිලිව මේව අහන්න ඕනේ. ජනමත විචාරණයක් තියන්න ඕනේ මේවට. මේ වගේ දේවල් මේ යෝජනා සිද්ධ කරන්නද කියලා. ඒ වගේම තමයි දැන් මේ සමස්ත යෝජනාවලියෙන් ඉදිරියට යන කාරණය තමයි පෞද්ගලීකරණය කියන එක. ඒ කියන්නේ රටේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට අදාළව වගේම අනෙකුත් ආයතන වලට අදාළව අනෙකුත් ආයතන 166ට අදාළවත් එන්නේ පෞද්ගලීකරණය කියන යෝජනාව ඉස්සරහට. දැන් මේ රටේ ජනතාවට පෞද්ගලීකරණයේ ඵල විපාක හොඳටම විඳින්න සිද්ධ වෙලා තියෙනවනේ. දැන් මේ පෞද්ගලීකරණය මාර හොඳයි ඒක පරමාදර්ශී කියලා කියන මධ්‍යම පාන්තික ලිබරල් අදහස් තියෙන පුද්ගලයන්ට පවා අපි පැහැදිලිව කියනවා. දැන් මීට අවුරුදු 25කට විතර කලින් පෞද්ගලික රෝහල් නියාමනය කරන්න කියලා හැදුවනේ වගේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ තියෙන ඒකකයක්. දැන් ඒකෙන් මොකද්ද වෙන්නේ? දැන් ඒකෙන් කිසිම දෙයක් වෙනවද? දැන් ඒකෙන් මුකුත් වෙන්නේ නැහැ. දැන් ඒකෙන් මුකුත් වෙන්නේ නැහැ. ඒ නිසා මෙතන බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මේ රටේ ජනතාවට පෞද්ගලික රෝහල් කියන සමහර ආයතන වලින් රටේ ජනතාවගේ රීරි මාංශු උරා බොනවා. රටේ ජනතාවට හුස්මක් කටක් ගන්න විදියක් නැහැ. රටේ ජනතාවට ගිහිල්ලා බෙහෙත් ටිකක් ගන්න විදියක් නැහැ. එක ගණන් කියනවා. සමහර ආයතන තියෙනවා බිම්මහලේ ෆාමසියේ විකුණන ඖෂධයේ මිල උඩුමහලේ රෝහලේ රෝගියාට විකුණන්නේ ඒ ඖෂධයේ මිලට වඩා 3 ගුණයක මිලයි. ඒකට අදාළව මේ මොහොතේදී නඩු කටයුතු පවා විභාග වෙනවා කියලා තමයි අපිට තොරතුරු අනාවරණය වෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ තත්ත්වයක් තියෙද්දි දැන් පහුගිය කාල සීමාව පුරාවට ලංකාවේ සෞඛ්‍ය සේවයේ අරබුදයකට යද්දී පෞද්ගලික රෝහල් ඇවිල්ලා සමස්ත සෞඛ්‍ය සේවයේම මුදලට විකුණද්දී ඒ වගේ ගුණාත්මක භාවයේ බරපතල ලෙස කඩාවැටලා තියෙද්දි මේ හදපු නියාමන ආයතන වලින් මොනවද කරේ? දැන් ඖෂධ නියාමන අධිකාරිය මොකද්ද කරන්න පුළුවන් වෙලා තියෙන්නේ? ඒ වගේම තමයි දැන් මේ රටේ සමස්ත පෞද්ගලීකරණයට හදපු නියාමන ආයතන වලින් මොනවද කරන්න පුළුවන් වෙලා තියෙන්නේ? ඒ නිසා මෙතන පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා. පෞද්ගලීකරණයේ නියාමනයක් සහිතව ඉදිරියට ගේනවා කියලා පෞද්ගලීකරණය තහවුරු කරන්න තමයි උත්සාහ කරන්නේ. ඒකල්ල පෞද්ගලීකරණය තහවුරු කළා මින් ඉදිරියට රටේ ජනතාවට අයිතිවාසිකම් විදිහට ඉදිරිපලා තියෙන අධ්‍යාපනයේ සෞඛ්‍ය ඇතුළු අනෙකුත් දේවල් සියල්ල නැති වෙලා යනවා. ඒවා සියල්ල ධනකුවේරයන්ගේ IMF එකේ අවශ්‍යතාවයට මේ නවලිබරල් ආර්ථික ප්‍රතිපත්ති වල අවශ්‍යතාවයට ඒවා වෙළඳපොලේ විකුණන්න පුළුවන්කම ලැබෙනවා. ඒවා සල්ලි තියෙන උන්ට විතරයි මිලදී ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා මෙතන පැහැදිලි බරපතල ප්‍රශ්නයක් තියෙනවා. රටේ ජනතාවගේ අනුලංඝනීය අයිතිවාසිකම් විදිහට තිබිච්ච සියල්ල නැති වෙලා යන නියමිතව තියෙනවා. ඒ වගේම තමයි දැන් මෙතන පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා. නිදහස් අධ්‍යාපනයට අත්අඩු දෙනවා කියලා ආපු ආණ්ඩුව දැන් මොනවද කරගෙන යන්නේ? දැන් එක පැත්තකින් අපි දන්නවා සමසෞඛ්‍ය උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳව ගනිද්දී ප්‍රශ්නයක් නිර්මාණය වෙලා තියෙනවා. මේකදී ආණ්ඩුව ප්‍රමුඛතාවය දෙන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල වලින් උපාධි දෙන කණ්ඩායම් වලට ප්‍රමුඛතාවය දීලා රාජ්‍ය සේවයට බඳව ගන්නත් උත්සාහ කරනවා. ඒ වගේම තමයි අධ්‍යාපනවේදී උපාධි පාඨමාලා හදාරන විශ්වවිද්‍යාල වල සිව් අවුරුදු විශේෂවේදී උපාධි පාඨමාලාවක් හදාරන උපාධිධාරීන් හදාරපු උපාධිධාරීන් මගහැරලා ඔවුන්ට තියෙන අවස්ථා සීමා කරලා පෞද්ගලික උපාධි කඩවලින් අවුරුද්ද මාස 6 අවුරුදු 1මාර ඔන්ලයින් කෝස් කරලා ආපු අය පවා දැන් බඳව ගන්න යනවා. එතකොට දැන් පැහැදිලි මේ ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය කොයිබද තියෙන්නේ කියලා. ඒ වගේම තමයි පෞද්ගලික විශ්වවිද්‍යාල සම්බන්ධව මේ ආණ්ඩුවේ පෞද්ගලික වෛද්‍ය පීඨ සම්බන්ධව මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කොහෙද තියෙන්නේ? පැහැදිලිවම වුන් නිදහස් අධ්‍යාපනයට පක්ෂපාතී වෙමින් නිදහස් අධ්‍යාපනයේ ප්‍රමුඛතාවය දෙන නිසා තමයි අපි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අයින් කරන්න කියලා කියන්නේ නැහැ. ඒ වෙනුවට කොතලාවල එක අයින් කරද්දී කිව්වේ ඊටාම තාක්ෂණික කරුණ. ඒ තාක්ෂණික කරුණට අනුව ඕක කියප එක තමයි සීමා මාසික පුහුණුව දෙන්න ප්‍රමාණවත් පහසුකම් නැති නිසා තමයි අපි මේව කරන්න කියන්නේ. ඉතින් දැන් ඒ වගේ යෝජනා තමයි නිදහස් අධ්‍යාපනය සම්බන්ධවත් මේ ආණ්ඩුව ඉදිරිපත් කරන්නේ. ඒ නිසා අපිට පැහැදිලි බරපතල ප්‍රශ්නයක් තියෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නියාමන ආයතනයක් බවට පත් කරන්න යන්නේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අරමුණු වෙනස් කරන්න යන්නේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවක් ඉතුරු වෙන්නේකුත් නැහැ. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහල හැදුවා QAAC කියලා දෙයක් ගේන්න. දැන් මෙතන වෙන්නේ UGC එක QAAC එක වෙනවා. ඉතින් ඒ නිසා පැහැදිලි මෙතන අධ්‍යාපනයේ පෞද්ගලීකරණය කිරීමේ නිශ්චිත අවශ්‍යතාවයක් තියෙනවා. අධ්‍යාපනය විතරක් නෙවෙයි මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් විදියට තිබිච්ච රාජ්‍ය ආයතන මේ රටේ ජනතාවට මොනවා හරි දෙයක් ලබලා දීපු මොනවා හරි දෙයක්
මොනවා හරි සේවාවක් කරපු රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන්න උත්සාහ කරනවා. ඒ නිසා මෙතන පැහැදිලි බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මේවා අපි ඉන්නකම් කරන්න දෙන්නේ නැහැ. පැහැදිලිව මේ ආණ්ඩුවට කියන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට අත තියන්න දෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපි නිශ්චිතව කියනවා මේවා කරන්න આવොත් එහෙම රටේ ජනතාවට පැහැදිලිවම මේ ආණ්ඩුවට උත්තර බඳින්න වෙයි කියලාත් ඊටාම අවධාරණයෙන් යුතුව අපි මේ ආණ්ඩුවට කියනවා.